ඕගොල්ලෝ පළවෙනියෙන්ම ගිහිල්ලා කරන්න ඕනේ දැන් ඕගොල්ලන්ට මේ පේනවා වගේ ඕගොල්ලෝ Google එකේ සර්ච් කරන්න social blade කියලා. ඒත් ඕගොල්ලෝ social blade කියලා සර්ච් කරාම මුලින්ම එන්නේ YouTube ගැන. ඉතින් ඕගොල්ලන්ට දැනගන්න ඕනේ Instagram, Facebook වගේ නම් ඕගොල්ලෝ social blade Facebook කියලා සර්ච් කරන්න ඕනේ. ඉතින් එතකොටත් ඕගොල්ලන්ට මේ විදිහේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. එතනින් ඕගොල්ලන්ට මේ YouTube කියන තැනට ඕගොල්ලෝ සර්ච් කරේ social blade Facebook කියලා නම් එතන YouTube වෙනුවට ඔයගොල්ලන්ට Facebook පෙන්නයි. පස්සේ ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඉතින් ඕගොල්ලන්ට ඊට පස්සේ මේ පේනවා වගේ වෙබ් පේජ් එකක් ඕපන් කරගත්ත හැකි. ඕගොල්ලෝ ඒක ටිකක් ලං වෙලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති දැන්ට මම සර්ච් කරේ social blade YouTube කියලා. ඉතින් දැනට ලෝකෙ ඉන්න හොඳම YouTubersලා 25 මේ ලිස්ට් එකේ ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ Facebook Instagram ගැන සර්ච් කරත් හොඳම 25 දෙනා මේ විදිහටම පෙන්නනවා. ඕගොල්ලන්ට පේනවා ජස්ටින් බීබර් එහෙම මේකේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ වීඩියෝස් ප්‍රමාණයක් මෙතන පේනවා ඇති අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම කියපු විදිහට ග්‍රේඩ් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ඩබල් ප්ලස් තමයි හොඳම ග්‍රේඩ් එක. ඉතින් ඒ විදිහට දැන්ට ඉන්න ටිකි සීරීස්ලා. ඉතින් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ දැන්ට තියෙන views ප්‍රමාණය, subscribe ප්‍රමාණය, ඒ වගේම ඒගොල්ලන්ගේ logos උත් ඔයගොල්ලන්ට මෙතන මේ පල්ලෙහා බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ අන්තිම එක්කෙනාත් එන්නේ A+. ඉතින් ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝගේ මට්ටම ඒ කියන්නේ ඕගොල්ලෝගේ YouTube channel එක එහෙම නැත්නම් ඔයාගේ Facebook account එක දැනගන්න ඕන නම් ඔයාට කරන් තියෙන enter your username කියන තැන ඒක type කරන්න. ඉතින් මම මගේ channel එකේ නම ඒ කියන්නේ SL Monster Tech කියන එක search කරන්නම්. ඉතින් ඕගොල්ලොන්ටත් කරන්න තියෙන්නේ මම මේ කරා වගේ ඕගොල්ලොන්ගේ YouTube, Facebook එහෙම නැත්නම් WhatsApp, Imo, Viber account එකේ username එක මේ විදිහට type කරලා ඒක search කරන්න විතරයි. ඊට පස්සේ ඕගොල්ලොන්ට බලාගත්ත හැකි මේ වගේ වෙබ් පේජ් එකක්. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට පේනවා මම දැන්ට අප්ලෝඩ් කරලා තියෙන ගාන, ඒ වගේම මගේ views, එතකොට මගේ subscribersලා ප්‍රමාණයත් පෙන්නනවා, මගේ logo එක, ඒ වගේම මගේ channel එකේ නම, මගේ channel එකේ description එක පෙන්නනවා. ඉතින් මගේ channel එකට සමාන අනිත් channel උත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ඒ කියන්නේ මේ මගේ channel එකට පල්ලෙහෙන් පෙන්නනවා මගේ channel name එකට සමාන channel උත්. ඉතින් එතකොට ඕගොල්ලන්ට බලාගත්ත හැකි මෙතන මේ select channel කියලා තියෙනවා. ඕගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඒත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ට මේ වෙද්දි subscribersලා 5ක් නැත්තම් ඕගොල්ලන්ට මේ select channel කියන එක එබුවට වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඊට එහා පැත්තේ සුදු පාටට පෙන්නන YouTube icon එක ක්ලික් කරන එක. නැතුව ඔයා select channel එක ක්ලික් කරාට හරියන්නේ නැහැ. ඔයාට මේ වෙද්දි subscribersලා 5 දෙනෙක් නැත්තම් ඉතින් මම හරියටම දන්නේ නැහැ Facebook වල නම් followers likes නම් කීයක් ඕනේද කියලා. ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක හොයලා බැලුවොත් ඕගොල්ලන්ට ඒකත් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට select channel කියන එක බුවාම ඕගොල්ලන්ට බලාගත්ත හැකි තවත් එක අලුත් වෙබ් පේජ් එකක් මේ විදිහට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ කලින් ඕගොල්ලෝ බලද්දි තිබ්බ වීඩියෝ එකේ views 91ක්. ඉතින් මේකේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා views සහ මගේ subscribersලා දැන් මේකේ 6යි පෙන්නන්නේ. මගේ කලින් subscribersලා 8ක් හිටියා. ඉතින් මේ විදිහේ පොඩි වෙනස්කමුත් වෙනවා මේකේ. ඒ වගේම ඕගොල්ලෝගේ country එක පෙන්නනවා මෙතනින් LK කියලා, කියන්නේ ලංකා. ඒ වගේම ඔයාගේ මගේ channel එකේ මම තාම tech කියන type එක ගහන්න මට බැරි වුණා. ඉතින් මම ඒක ළඟදිම ගහන්න ඒකින්ද මගේ channel type එක පෙන්නන්නේ නැහැ. ඒ වගේම මගේ channel එක හදපු දවස ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන. ඒ වගේම මම මේ වීඩියෝ එක දාන්න කලින් දාපු වීඩියෝ එකත් ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා ඇති. ඒ කියන්නේ මම අන්තිමට දාපු වීඩියෝ එක. ඉතින් මට තාම මේකේ පෙන්නන්නේ subscribersලා 6යි හින්දා මට තාම total grade එකක් හම්බෙලා නැහැ. මොකෝ මට total grade එකක් හම්බෙන්න මට මේ ඉන්න subscribersලා viewersලා හොඳටම මදි ඒකයි. ඉතින් ඔයගොල්ලන්ට ඊට පල්ලෙහින් බැලුවොත් පේනවා
ඉතින් ඕගොල්ලොන්ට ඊටත් පහලින් පේනවා ඇති කොළ පාටට ඩොලර් ලකුණ දාලා මම මාසෙකට හම්බ කරන අඩුම ගාණ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තව ටිකක් එහාට ගියොත් ඕගොල්ලන්ට අවුරුද්දකට හම්බ කරන ගාණ මේ වගේම බලාගත්ත හැකි. ඒ වගේම මේ පේජ් එකේ ඕගොල්ලෝ තව ටිකක් පල්ලෙහාට ගියොත් ඕගොල්ලෝ අද දවසට ගත්ත සබ්ස්ක්‍රයිබර්ස්ලා වීවර්ස්ලා ඕගොල්ලෝ දවසකට ගන්න වීවර්ස්ලා සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වගේ ගොඩක් දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් දැන් නවත්තනවා. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකේ ඊළඟ පාරත් හම්බ වෙමු.